Hi guys, welcome back to my channel. අද මම ඔයගොල්ලන්ට හිතුවා මගේ රීසෙට් ඩේ එකක වීඩියෝ එකක් අරන් එන්න කියලා. මේක රීසෙට් ඩේ එකක් කියන්නේ මගේ වැඩ රීසෙට් කරන ඩේ එකක් නෙමෙයි. This is a emotional reset vlog because I've been going through so much these days, physically, mentally, emotionally. So I thought I must vlog this with you. මොකද අපිට හැම වෙලේම අපි productive වෙන විදිය, වැඩ ගොඩක් කරන විදිය, නැත්තම් always how to be on track. ඒ වගේ දේවල් තමයි අපි හැම වෙලේම focus කරන්නේ. social media වල වුණත් හැමෝම අපිව push කරන්නේ get better, do everything you can, do as much as you can. හැබැයි අපිට අමතක වෙනවා අපිට rest එක ඕනේ, අපිට අපි heal වෙන්න ඕනේ, අපිව බලා ගන්න ඕනේ. We always forget those stuff. මම අද ඔයගොල්ලන්ට මගේ personal story එකෙන් පටන් ගන්නම්. ඇයි මට මෙහෙම reset එකක්, emotional reset එකක් කරන්න උනේ කියලා. මගේ usual සතියක මට සාමාන්‍යයෙන් වැඩ තියෙන්නේ Monday and Friday. වැඩිම වුණොත් Monday, Friday, Saturday හරි Sunday හරි. එතකොට මට අර reset වෙන්න වෙලාවක් තියෙනවා. මොකද මම work day එකකම මං හිටගෙන තමයි ඉන්නේ. මොකද මං coffee හදනවා. එතකොට station එකේ හිටගෙන ඊළඟට මට coffee serve කරන්න උනොත් service එකේදීත් මට ඇවිදලා තමයි serve කරන්න වෙන්නේ. ඒතකොට පැය 8ක් හරි 9ක් හරි මං හිටගෙනම තමයි ඉන්නේ. එතකොට විනාඩි 10ක වගේ පොඩි break එකක් හම්බ වෙනවා. එච්චරයි. ඊට පස්සේ දැන් මං දවස් දෙකක් වගේ කරන්නේ ගොඩාක් මැද බ්‍රේක් එකක් එක්ක. හැබැයි මට මේගොල්ලෝ ආදී දවස් 4ක් තියෙනවා අපිව රොස්ට් එකට දාන්නම්ද කියලා they sounded really serious about it. මම ඒක ඇත්තට හිතුවේ නෑ. මං okay fine because I already work 2 days. දවස් 4ක් ඉතින් එච්චර දෙයක් නෙමෙයි කියලා තමයි මට හිතුනේ. ඊට පස්සේ ඒගොල්ලෝ මාව දාලා මම දැන් යන්න පටන් ගත්තා උදේ 8ට මං 7ටවත් නැගිටින්න ඕනේ 8ට 4:00යි 4:45යි ඔහොම වුණාම මට තේරුණා මේක හරි අමාරුයි හැබැයි මම give up කරේ නෑ මං කොහමරි හැම දවසකම ගියා දවස් 4 ගිහලා පස්වෙනි දවසේ මට uni so I have to wake up around 8 o'clock go to uni by like be there by 10 ඊට පස්සේ ගෙදර ආවේ 6ට ඉවර වෙලා ගෙදරේදී 7:30 වගේ වෙනවා ඔය දවස් 5 ඉවරුණාට පස්සේ which was yesterday මගේ පස්වෙනි දවසේ මම යුනි ගිහින් ආවේ I was exhausted මට තේරෙනවා මම අර I am not me මගේ කොන්ද රිදෙනවා මගේ කකුල් රිදෙනවා ඒක තේරෙන්නේ අර ටික කාලයක් ගියාමනේ අර I'm not chill අර වෙච්ච ඔක්කොම දේවලුත් එක්ක I'm like overwhelmed which is so bad and මට ප්‍රොමිස් කරා මං ආයි එහෙම කරන්නේ නැහැ කියලා මොකද ඒක හරි අමාරුයි ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මං කොහොමද මගේ රීසෙට් ඩේ එක ස්පෙන්ඩ් කරේ and some of my ideas maybe. So let's go to the video. අපි social media වල හරියට self love, self acceptance, self care, self discipline ගැන කතා කරනවා which I'm really proud of. As a generation also we have to be very proud about that. මොකද අපි ගැන අපිට ඇත්තටම ඕන දේවල් ගැන අපි publicly කතා කරනවා which is good. හැබැයි ඒ වගේම අනික් පැත්තෙන් මම දැකලා තියෙන දෙයක් තමයි සමහර කට්ටිය හරිම ටොක්සික් විදියට hustle culture එක ප්‍රමෝට් කරනවා. ඔයාවම ඩ්‍රේන් කරගෙන ඔයාටම නින්දක් නැතුව ඔයාට වෙන කිසිම දෙයක් ඔයා වෙනුවෙන් කරන්න වෙලාවක් නැතුව මොකක් හරි ගෝල් එකක් සෙට් කරගෙන ඒක පස්සෙන් යන්න කියලා. and මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ hustle කරන එක ප්‍රශ්නයක් නැහැ මොකද we have to make ourselves successful and that's 100% our job but ඒක කල්චර් එකක් කරගන්න හොඳ නැහැ. ඒක ඔයාගේ හැමදාම ජීවිතේ කරගන්න හොඳ නැහැ. උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් වැඩට යන එක විතර නම් ඔයාගේ ජීවිතේ there's a problem. ඔයාට ජීවිතේ සතුටක් නැත්තම් ඔයාට empty කියලා දැනෙනවා නම් and also එහෙම දැනෙද්දී ඔයාගේ ignore කරනවා නම් එතන තමයි වැරද්ද. අපිට හැමෝටම tired හිතෙනවා. අපි හැමෝටම දුක හිතෙනවා, මහන්සි හිතෙනවා. හැබැයි අපි ඒව අඳුන ගන්න නැත්තම් අපි ඒව වෙනුවෙන් මොන හරි දෙයක් කරන්නේ නැත්තම් එතන තමයි problem එක. අනික් දේ තමයි ඔයාට හොඳ මිනිසෙක් වෙන්න ඕන නම් ඔයාගේ වටේ ඉන්න කට්ටියට first take care of yourself. මොකද ඔයාට empty cup එකකින් කාටවත් දෙන්න බෑ. අනිත් දේ තමයි
I want to share one of the best advices I've ever received in my life is first be a good human being and then everything else. It was such a good saying and මං හරි සතුටුයි මම මේක ගොඩක් පොඩි කාලෙදී මට ඒ advice එක හම්බුණා කියලා. මං හැමදාම මේක තමයි කරන්නේ. I don't want to please people but still I want to be a good person. එහෙම good person කෙනෙක් වෙන්න අපිට බෑ. අපි අපිටම නපුරු වෙනවා නම් අපිවම අනවශ්‍ය විදියට පුෂ් කරනවා නම් මොකද කවදාවත් I guarantee you තමන්ට ආදරය කරන්නේ නැති තමන්ට kind වෙන්නේ නැති මිනිසෙක් වෙන කාටවත් kind වෙන්නේ නැහැ. I feel like වෙන වීඩියෝ එකට වලට වඩා මං ගොඩක් යප් කරා මේකේ. You can tell me your ideas and your thoughts. මොකද ඔයා මේව ගැන හිතන්නේ මං කිව්ව දේවල් ගැන කියලා comment section එකේ. Make sure you are subscribed to my channel and also ඔගොල්ලන්ට ඉස්සරහට මොන වගේ videos ද ආස කියලා මට කියන්න. See you in my next one. Bye.